වාහනයක් ගන්නවා කියන්නේ අපේ රටේ තරුණයෙක්ට ලේසි පහසු හීනයක් නෙවෙයි. ඒක සමහර විට ඔයා අවුරුදු ගාණක් තිස්සේ පඩියෙන් භාගයක් වෙන් කරලා කට පරිස්සම් කරගෙන යාළුවොත් එක්ක ට්‍රිප් යන්නේ නැතුව ඉතුරු කරලා දකින හීනයක්. හැබැයි යාළුවනේ මේ හීනෙට යන්න කලින් පොඩි වැරදීමක් වුණොත්, ගත්ත වාහනේ නිසා ඔයා හිර වුණොත් මේක සරල තීරණයක් නෙවෙයි. අද වීඩියෝ එක ටිකක් දිගයි. හැබැයි මම ඔයාට පොරොන්දු වෙනවා මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයා වාහන ගැන දන්න කෙනෙක් බවට පත් වෙනවා. පළමු වාහනය බරක් නොයි වත්කමක් කරගන්න විදිහ අපි අද කතා කරමු. ගොඩක් අය කරගන්න ලොකුම වැරද්ද තමයි අතේ තියෙන සල්ලි ගැන විතරක් හිතන එක. උදාහරණයක් විදිහට ඔයා ළඟ ලක්ෂ 30ක් තියෙනවා නම් කවදාවත් ලක්ෂ 30 වාහනයක් ගන්න එපා. ඇයි මම මෙහෙම කියන්නේ? ඔයා ගන්න යන්නේ පාවිච්චි කරපු වාහනයක්. ගත්ත ගමන් ටයර් මාරු කරන්න වෙයි, සර්විස් කරන්න වෙයි, පොඩි රිපෙයාර් වෙයි. ඒ නිසා ඔයාගේ බජට් එකෙන් අඩුම තරමේ ලක්ෂයක්වත් ඉමර්ජන්සි ෆන්ඩ් එකක් විදිහට අතේ තියාගෙන ඉතුරු ගානට වාහනයක් හොයන්න. නැත්නම් වාහනේ ගෙදර ගෙනාවට පස්සේ තෙල් ගහන්නවත් සල්ලි නැති වෙන්න පුළුවන්. ඊළඟට භයානකම මාතෘකාව ලීසින්. ගොඩක් අය හිතන් ඉන්නේ වාහනේ විකුණන කෙනා කියන ගානට ෆිනෑන්ස් එකකින් ණය දෙනවා කියලා. නෑ. ෆිනෑන්ස් ආයතනයේ ණය දෙන්නේ ඔවුන් පිළිගන්න වැලියුේෂන් රිපෝට් එකට අනුවයි. වාහනේ මාකට් එක ලක්ෂ 40 වුණාට වැලියුේෂන් එක එන්නේ ලක්ෂ 35ට නම් ඉතුරු ලක්ෂ 5 ඔයා අතින් දාන්න ඕනේ. මේ ගැන කලින්ම හොයලා බලන්න. ඒ වගේම මාසික වාරිකයේ දිහා විතරක් බලන්න එපා. අවුරුදු 5 ඉවර වෙද්දී පොලියත් එක්ක ඔයා වාහනයට කීයක් ගෙවලා තියෙනවද කියලා අනිවාර්යෙන් ගණන් හදලා බලන්න. සමහර විට ඔයා වාහනේ වටිනාකම වගේ දෙගුණයක් ගෙවලා තියෙන්න පුරුවන්. ඒ නිසා පුරුවන් තරම් මූලික ගෙවීම වැඩි කරලා ණය වෙන මුදල අඩු කරගන්න. දැන් තියෙන්නේ හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ. සැප පහසුව සහ පෙනුම ඕන කියලා අවුරුදු 20-25ක් පරණ ජපන් වාහනයක් ගන්නවද නැත්නම් අවුරුදු 5-6ක් පරණ පොඩි වාහනයක් ගන්නවද? මෙතනදී හදවතින් නෙවෙයි මොලෙන් තීරණය ගන්න. ඔයා වාහන ගැන ලොකුවට දන්නේ නැති, ගරාජ් වල රස්තියාදු වෙන්න වෙලාවක් නැති, කාර්මික දෙනුම අඩු කෙනෙක් නම් මගේ අවංක උපදෙස පෙනුම පැත්තක තියලා නිෂ්පාදිත වර්ෂයේ අලුත් ඉන්දියානු හෝ ජපන් කුඩා වාහනයකට යන්න. මොකද පරණ වාහන කොච්චර සැප වුණත් ලෙඩ දෙන්න ගත්තම ඔයාගේ මාසික පඩිය සම්පූර්ණයෙන්ම ගරාජ් එකට දෙන්න වෙනවා. පළමු වාහනේට ඔයාට ඕනේ peace of mind එක විතරයි. පළමු වාහනය කියන්නේ ඔයාගේ ජීවිතයේ අන්තිම වාහනය නෙවෙයි. කවදා හරි ඔයා දියුණු වෙලා මීට වඩා හොඳ එකකට යනවා. අන්න ඒ දවසට ඉක්මනින් විකුණ ගන්න පුරුවන් මාකට් එකක් තියෙන වාහනයක් ගන්න. පාර්ට්ස් හොයන්න අමාරු, කවුරුත් දන්නේ නැති මොඩල් වලට කොච්චර ආස වුණත් මුලින්ම අත තියන්න එපා. හදිස්සියකට සල්ලි කරන්න පුළුවන් වාහනයක් තමයි නියම වත්කමක් කියන්නේ. මේක තමයි වැදගත්ම කොටස. වාහනේ බලන්න යද්දි වාහන ගැන දන්න යාළුවෙක් එක්ක යන්න එපා. අනිවාර්යෙන්ම පළපුරුදු කාර්මිකයෙක් එක්කම යන්න. වාහනේ පෙනුම දිලිසනව වුණාට ඇතුළ දිරල වෙන්න පුළුවන්. ඇක්සිඩන්ට් වෙලා වෙන්න පුළුවන්. ඊළඟදී ලංකාවේ විකුණන්න තියෙන වාහන වලින් භාගයට වඩා මීටර් කරකවල තියෙන්නේ. ලක්ෂයක් දුවපු වාහනේ 40000යි කියලා විකුණනවා. මේකට අහු වෙන්න එපා. අනිවාර්යෙන්ම එමිෂන් ටෙස්ට් හිස්ටරි එක. එහෙම නැත්නම් දුම් සහතික ඉතිහාසය චෙක් කරන්න. පරණ දුම් සහතිකවල ඒ අවුරුද්දේ දුවලා තියෙන කිලෝමීටර් ගාන හරියටම බලා ගන්න පුළුවන්. සෙල දුම් සහතික නැති වෙලා කිව්වොත් ඒ වාහනේ ගැන දෙපාරක් හිතන්න. වාහනේ හොඳයි නම් ඊළඟට බලන්න ලිය කියවිලි. ඕපන් පේපර්ස් තියෙන වාහන ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න. නීතියානුකූලව නමට හරව ගන්න පුළුවන් වාහනයක්ම ගන්න. අන්තිම කාරණය, වාහනේ ගත්ත ගමන් ෆුල් ඉන්ෂුරන්ස් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද අලුත් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට පාරේදී පොඩි වැරදි වෙන්න පුළුවන්. ඒ වෙලාවට සාක්කුවෙන් සල්ලි යන්නේ නැතුව වාහනේ හදාගන්න ෆුල් ඔප්ෂන් ඉන්ෂුරන්ස් එකක් ඔයාට ලොකු හයියක්. මේ වීඩියෝ එකෙන් ඔයාට යමක් ලැබුණ කියලා හිතනවා නම් වාහන හීන දකින්න ඔයාගේ යාළුවටත් මේක ෂෙයා කරන්න. ඔයා ගන්න හිතන් ඉන්න වාහනේ මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. ජය වේවා.